හරි අයිබෝන් පුතේ. ඉතින් ඔන්න අද ඔයා එකතු වෙලා තියෙන්නේ මේ ඕගනික් වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. අපේ පළවෙනි වීඩියෝ එක තමයි පුතේ ඇල්කේන කියන්නේ. එතකොට අපි අද කතා කරනවා මෙන්න මේ ඇල්කේන වල ප්‍රතික්‍රියා ටික මොනවද? ඊට පස්සේ ඇල්කේන වල IUPAC නාමකරණය කොහොමද කරන්නේ කියන එක ගැන කතා කරනවා. පුතේ හොඳට මතක තියාගන්න මේ වීඩියෝ සීරීස් එක අපි කරන්නේ 2026 ළමයි සඳහා. මේකේ ඇතුලේ වීඩියෝ සීරීස් එක කරනකොට ලොකු තියරි ගොඩක් එක්ක අපි මේ වැඩේ කරන්නේ නැහැ. අපි මේ වැඩේ කරන්නේ ප්‍රධාන වශයෙන්ම විභාගයේ ටාගට් කරගෙන ඒ විභාගය සඳහා එන ප්‍රශ්න වලට කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණයට අනුව ප්‍රතික්‍රියා මතක කිරීම සහ යාන්ත්‍රණ මතක් කිරීම ගැන තමයි අපි කතා කරන්නේ. හරි. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි කෙලින්ම වීඩියෝ එකට යමු. හරිද? අද මාතෘකාව ඇල්කේන. ඇල්කේනයක් කියන්නේ ළමයි උදාහරණයකට ඇල්කේනයක් ගත්තොත් ඇල්කේනයක් කියන්නේ කාබන් අතර තනි බන්ධන තියෙනවා නම් අන්න එයාට අපි කියන ඇල්කේනයක් කියලා. එහෙමත් නැත්නම් කාබන් වටේ මුහුම් කරන්නේ sp3 නම් අන්න එවැනි හයිඩ්‍රෝකාබනයකොත් අපි කියනවා මොකද්ද ඇල්කේනයක් කියලා. පැහැදිලිද? එතකොට මෙන්න මේ ඇල්කේනයක් ගත්තොත් ඇල්කේන එක අණුක සූත්‍රය ලියන්න පුළුවන් අපිට CnH2n-2 කියන සමීකරණය මගින් අපිට ලියන්න පුළුවන්. හරිද? CnH2n-2 කියන එක මගින් අපිට ලියන්න පුළුවන්. එතකොට මෙයාගේ අණුක සූත්‍ර ලියනකොට ඔන්න බලන්න පොඩි උදාහරණයකට කාබන් 1යි නම් ඒකේ අණුක සූත්‍රය CH4 වෙනවා. කාබන් 1යි හයිඩ්‍රජන් 4යි. කාබන් 2යි නම් එතන C2H දෙවාරයක් 2 4යි 4යි 2යි 6යි. කාබන් 3යි නම් C3H8. මේ ආකාරයට අපිට ලියන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම මෙයා නාමකරණය කිරීමේදී, ඒ කියන්නේ ඇල්කේනයන් නාමකරණය කිරීමේදී ඇල්කේනයේ නමේ අගට ANE කියන ප්‍රත්‍ය අපිට එකතු කරන්න පුළුවන්. අන්න එතකොට ඇල්කේන එක මේ අණුක සූත්‍ර නාමකරණය කිරීමේදී අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. කාබන් 1යි නම් පුතේ එයාට අපි කියනවා මෙත් කියලා. කාබන් 2යි නම් එයාට කියනවා අපි එත් කියලා. කාබන් 3යි නම් එයාට අපි කියනවා ප්‍රොප් කියලා. කාබන් 4යි නම් එයාට අපි කියනවා බියුට් කියලා. කාබන් 5යි නම් එයාට කියනවා පෙන්ට් කියලා. කාබන් 6යි නම් එයාට කියනවා හෙක්ස් කියලා. කාබන් 7යි නම් එයාට කියනවා හෙප් කියලා. කාබන් 8යි නම් ඔක්ට්. කාබන් 9යි නම් නොන්. කාබන් 10යි නම් ඩෙක්. ඔය විදිහට අපිට කාබන් 1 සිට 10 දක්වා නම් කරන්න පුළුවන්. හරිද? ඒ වගේම මෙයා මෙත් කාබන් 1යි නම් මෙත් මේක ඇල්කේනයන් නිසා ANE දාන්න පුළුවන්. ඒක නිසා මේක අවසානයේ අපිට ලියන්න පුළුවන් මොකද්ද? මෙතේන් කියලා ලියන්න පුළුවන්. ඒ විදිහටම කාබන් 2යි නම් අපි යාට කියන එත්. නමේ අගට ANE ප්‍රත්‍ය. එහෙනම් අපිට යාට කියන්න පුළුවන් එතේන් කියලා ලියන්න. පැහැදිලිද? මේ ආකාරයට අපිට කාබන් 1 සිට කාබන් 10 දක්වා අණුක සූත්‍ර නම් කරන්න පුළුවන්. පැහැදිලිද? ඔය විදිහට අපිට වැඩේ කරන්න පුළුවන්. මෙන්න මේ අණුක සූත්‍ර වලට නෙවෙයි පුතේ IUPAC නාමකරණය කරන්නේ. අපි IUPAC නාමකරණය කරන්නේ ව්‍යුහ සූත්‍ර සඳහා. එතකොට අපි මෙන්න මේ ව්‍යුහ සූත්‍ර වලට කරන IUPAC නාමකරණය අපි මේ පාඩමේ මේ වීඩියෝ එකේ අන්තිම කොටසේ අපි ඒක සාකච්ඡා කරනවා. හරිද? දැන් අපි ප්‍රධාන වශයෙන් යන්නේ මෙන්න මේ ඇල්කේන කොහොමද පිළියෙල කරගන්නේ කියන කාරණය ගැන පොඩ්ඩක් කතා කරන්න. හරිද? ඇල්කේන වල පිළියෙල කරගැනීම. පුතේ ඇල්කේනයක් මම ගන්නම් මෙන්න මෙයාව. CH2 CH3 CH2 CH3 කියලා. මේ තියෙන්නේ කාබන් 3ක් සහිත ඇල්කේනයක්. මෙයාගේ නම ගත්තොත් මෙයා මොකද්ද? ප්‍රොපේන්. පැහැදිලිද? ප්‍රොපේන්. එතකොට මෙන්න මේ ප්‍රොපේන් අණුව අපිට නිර්මාණය කරගන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මෙන්න මේක. ඇල්කීනයකට හෝ ඇල්කයිනයකට. ඇල්කීනයකට හෝ ඇල්කයිනයකට. ඇල්කීනයකට හෝ ඇල්කයිනයකට. මොකද්ද ඇල්කීනයක් කියන්නේ? ඇල්කීනයක් කියලා කියන්නේ පුතේ කාබන් අතර දිත්ත බන්ධන තියෙනවා නම් අන්න එයාට අපි කියනවා ඇල්කීනයක් කියලා. ඇල්කයිනයක් කියන්නේ මොකද්ද? කාබන් අතර ත්‍රිත්ත බන්ධන තියෙනවා නම් අන්න එයාට අපි කියනවා ඇල්කයිනයක් කියලා. මෙන්න මේ ඇල්කීනයකට හෝ ඇල්කයිනයකට අපිට දාන්න පුළුවන් නිකල් හෝ ප්ලැටිනම් හෝ පැලේඩියම් උත්ප්‍රේරක හමුවේ හයිඩ්‍රජන් වායුව දාලා රත් කිරීම මගින් අපිට මේ ඇල්කීනයක් හෝ ඇල්කයිනයක් ඇල්කේනයක් බවට පත් කිරීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? මෙන්න මේක පළවෙනි ප්‍රතික්‍රියාව. ඊළඟට දෙවෙනි ප්‍රතික්‍රියාව. මෙන්න මෙයා. හෝ මෙයා.
පුතේ කාබන්ට දිත්ත බඳින ඔක්සිජන් එකක් සම්බන්ධ වෙලා තියෙනවා නම් එයාට අපි ඉන්නවා කාබනිල් කාණ්ඩයක් කියලා. පැහැදිලිද? කාබනිල් කාණ්ඩයක් කියලා කියනවා. ඒ වගේම මෙන්න මේ කාබනිල් කාණ්ඩයට ආර් කාණ්ඩ දෙකක් බැඳලා තියෙනවා නම් එයාට අපි කියනවා කීටෝනයක් කියලා. මෙන්න මේ කාබනිල් කාණ්ඩයට හයිඩ්‍රජන් එකක් බැඳලා අනිත් පැත්තේ ආර් කාණ්ඩයක් බැඳලා තියෙනවා නම් එයාට අපි කියනවා ඇල්ඩිහයිඩයක් කියලා. එතකොට මේ කාබනිල් කාණ්ඩයට කාබනිල් කාණ්ඩයේ මෙන්න මේ කාබනිල් කාණ්ඩයේ මේ කාබන්ට කියනවා කාබනිල් කාබන්. මේ කාබනිල් කාබන්ට ආර් කාණ්ඩ දෙකක් නම් කීටෝනයක්, ආර් කාණ්ඩ එකක් බෙදලා තියෙනවා නම් ඇල්ඩිහයිඩයක් කියලා කියනවා. මෙන්න මේ කීටෝනයකට හෝ ඇල්ඩිහයිඩයකට අපිට පුළුවන් මෙන්න මෙයාව සිංක් රන් රසය සහ සාන්ද්‍ර HCl. මෙන්න මේ ඇල්ඩිහයිඩයකට හෝ කීටෝනයකට සිංක් රන් රසය සහ සාන්ද්‍ර HCl. ඒ කියන්නේ රසදිය තුල දිය කරගත්ත සිංක් එකතු කරලා එයාට සාන්ද්‍ර HCl එකතු කරොත් අපිට මෙන්න මේ කීටෝනය හෝ ඇල්ඩිහයිඩය ඇල්කේනයක් බවට පත් කරන්න පුළුවන්. එතකොට පුතේ කාබනිල් කාණ්ඩ තියෙන විශාල ප්‍රමාණයක් තියෙනවා. මොනවාද කාබනිල් කාණ්ඩ තියෙන? ඒ කියන්නේ සී දිත්ත බඳුනෝ තියෙන කාණ්ඩ ඇල්ඩිහයිඩ් කීටෝන දෙකක්. ඊට පස්සේ කාබොක්සිලික් අම්ල තියෙනවා. අම්ල ක්ලෝරයිඩ් තියෙනවා. එස්ටර් තියෙනවා. ඒමයිඩ් තියෙනවා. මේ වගේ ගොඩක් ටිකක් තියෙනවා. හරිද? ගොඩක් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඒ හැම එකටම මෙයා දැම්මා කියලා ප්‍රතිඵලයක් ලබා දෙන්නේ නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේක මෙන්න මේ සින්ක්‍රන් රසය සහ සාන්ද්‍ර HCl භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ කොටස් දෙකට විතරයි. ඒ කියන්නේ කීටෝනයකට සහ ඇල්ඩිහයිඩයකට පමණයි. පැහැදිලිද? ඒක හොඳට මතක තියාගන්න. ඊළඟ එක. ඒ වගේම මෙයාට පොඩි නමක් කියනවා. මෙයාට අපි කියනවා ක්ලෙමින්සන් ඔක්සි හරණය කියලා. ක්ලෙමින්සන් ඔක්සි හරණය. බලන්න මේ දිත්ත බන්ධන ඕ බැඳිච්ච කාබන්ගේ ඔක්සිකරණාංකය ළමයි ධන 2යි. හැබැයි මෙන්න මෙතන කාබන්ගේ ඔක්සිකරණාංකය ඍණ 2ක් වෙනවා. පැහැදිලිද? එතකොට ධන 2 ඉඳන් ඍණ 2 දක්වා මොකද්ද වෙලා තියෙන්නේ? ඔක්සිකරණාංකය අඩු වෙලා තියෙනවා. ඔක්සිකරණාංකය අඩු වෙනවා කියන්නේ මොකද්ද? එයාට අපි කියනවා ඔක්සි හරණයක් කියලා. ඒක නිසා ඇල්ඩිහයිඩ් සහ කීටෝන මොනවද වෙන්නේ? ක්ලෙමින්සන් ඔක්සි හරණය මගින් හරිද ඇල්කේනයක් බවට පත් වෙනවා. ඕක තමයි දෙවෙනි එක. ඊළඟට තුන්වෙනි එක තමයි මෙන්න මෙයා. MgBr. මෙන්න මෙයාට ළමයි අපි කියනවා ග්‍රිනාඩ් ප්‍රතිකාරකය. මෙන්න මේ ග්‍රිනාඩ් ප්‍රතිකාරකයට ආම්ලයක් මොකක් හරි ආම්ලික මාධ්‍ය මොනවා හරි දැම්මොත් ඒ කියන්නේ ආම්ලික ලක්ෂණ තියෙන මොනවා හරි එක්කෙනෙක් දැම්මොත් උදාහරණයට HCl H2SO4 තව මොනවා හරි වෙන දේවල් හරිද CH3CW මොනවා හරි ආම්ලික ගුණ තියෙන ඉතා කුඩා මොනවා හරි දෙයක් දැම්මොත් දැන් ජලය කියන්නේ ආම්ලික ගුණ තියෙනවා හරිද එතකොට දැම්මොත් එහෙම මොකද්ද වෙන්නේ මෙන්න මේ ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ මෙන්න මේ MgBr කියන කොටස ඉවත් වෙලා ඒ වෙනුවට අම්ලයේ තියෙන H+ එකක් ඇවිල්ලා බැඳෙනවා. අන්න එහෙම බැඳීම මගින් මොකද්ද ඇල්කේනයක් හදන්න පුළුවන්. ඒ වගේම කොහොමද මෙන්න මේ ග්‍රිනාඩ් ප්‍රතිකාරකය හදන්නේ? ඉතින් ග්‍රිනාඩ් ප්‍රතිකාරකය අපිට හදන්න පුළුවන් කොහොමද? මෙන්න මේ ඇල්කිල් හේලයිඩ් එකට වියලි ඊතර මාධ්‍යයේ මැග්නීසියම් මොනවාද? වියලි ඊතර මාධ්‍යයේ මැග්නීසියම්. වියලි ඊතර මාධ්‍යයේ මැග්නීසියම් සමග මෙන්න මෙයා ප්‍රතික්‍රියා කරොත් අපිට හදන්න පුළුවන් ග්‍රිනාඩ් ප්‍රතිකාරක. ඒ ග්‍රිනාඩ් ප්‍රතිකාරකයට අම්ලයක් හෝ ජලය දැම්මොත් අපිට ඇල්කේනයක් හදන්න පුළුවන්. පැහැදිලිද? මෙන්න මේ ආකාර තුනකින් පුතේ අපිට ඇල්කේන පිළියෙල කරගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊළඟට ඇල්කේන වල ප්‍රතික්‍රියා. ඇල්කේන වල ප්‍රතික්‍රියා යටතේ ප්‍රතික්‍රියා දෙකක් ගැන අපි කතා කරනවා. ඒ දෙක යටතේ පළවෙනි එක තමයි මෙන්න මේ ඇල්කේනයක් වායුගෝලීය ඔක්සිජන් වගේ කෙනෙක් එක්ක රත් කිරීම. ඔයාලා දන්නවා වායුගෝලය මෙන්න මේ ඇල්කේන වල ප්‍රධාන වශයෙන්ම ඔක්ටේන් කියන එක අපි පාවිච්චි කරනවානේ මොකටද පෙට්‍රල් ඩීසල් කියන්නේ මෙන්න මේ ඔක්ටේන් නේ. එතකොට එයා වායුගෝලීය ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා මොනවද හදන්නේ? කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සහ ඊට විශාල තාප ප්‍රමාණයක් මුදාහරනවා. අන්නේ තාප ප්‍රමාණයේ මුදාහරන නිසා තමයි මොකද්ද වෙන්නේ? අපි මේක ඉන්ධනයක් විදිහට භාවිතා කරන්නේ. එතකොට මෙන්න මේ ඇල්කේන වායුගෝලීය ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා මොනවද හදන්නේ? මෙන්න කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ලබා දෙනවා. ඒ වගේම ඉතා විශාල ශක්ති ප්‍රමාණයක් උදාහරණයක්. එතකොට සාමාන්‍යයෙන් පුතේ අපි මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක් අපි කියන්නේ පරිවර්තන සඳහා අපි පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මේක ඇල්කේන වල ප්‍රතික්‍රියාවක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් පුතේ මෙන්න මේ ඇල්කේනයකට
විසරිත හිරුවෙලිය කියන්නේ Hµ. විසරිත හිරුවෙලිය මාධ්‍යයේ Cl2 සමග ප්‍රතික්‍රියා කරවන්න. මෙන්න මේ විසරිත හිරුවෙලිය කියන එක ඇතුළත පුතේ අපි ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ UV කියන පාරජම්බුල කිරණ තමයි ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ. පැහැදිලිද? මෙන්න මේ විසරිත හිරුවෙලිය හමුවේ Cl2 ආකලනය කිරීම සිදු කරන්න පුළුවන් මෙන්න මේ ඇල්කේනයට. අපි මෙන්න මෙයාට කියනවා පොඩි නමක් ක්ලෝරිනීකරණය කියලා. පැහැදිලිද? ක්ලෝරිනීකරණය. එතකොට ඒ කියන්නේ මොකද්ද ක්ලෝරිනීකරණය කියන්නේ? Cl2 කෙනෙක් ඇවිල්ලා මෙයාට සම්බන්ධ කිරීම. එතකොට මේකෙදි වෙන්නේ මෙන්න මේ විසරිත ආලෝකයේ හමුවේ Cl2 සමග ප්‍රතික්‍රියා කිරීම මගින් මොකද්ද වෙන්නේ? මෙන්න මේ ඇල්කේනයේ තියෙන හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් වෙලා ඒ වෙනුවට ක්ලෝරින් පරමාණුවක් ඇවිල්ලා සම්බන්ධ වෙනවා. හරිද? එතකොට මේකෙදි මෙන්න මේ විදිහට CH3 CH2 CH2 Cl එකක් හැදෙනවා. පොඩ්ඩක් හිතන්න මෙන්න මෙහෙම මේකේ තියෙන ක්ලෝරින් මවුල සංඛ්‍යාව වෙනස් වෙන්න. ඒ කියන්නේ ක්ලෝරින් මවුල සංඛ්‍යාව වැඩි වෙන්න මේකෙන් පිටවන හයිඩ්‍රජන් ප්‍රමාණය වෙනස් වෙනවා. ඒක නිසා එයාට බැඳෙන ක්ලෝරින් ප්‍රමාණය වෙනස් වෙනවා. උදාහරණයක් මෙයාගේ ක්ලෝරින් මවුල එකයිනේ දැන් තියෙන්නේ. එතකොට මෙතන හයිඩ්‍රජන් එකක් ඉවත් වුණා. ක්ලෝරින් එකක් සම්බන්ධ වුණා. හිතන්න මෙයා ක්ලෝරින් මවුල දෙකක් සම්බන්ධ වුණා කියලා. අන්න ඒ වෙලාවේ මෙතන හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඉවත් වෙනවා. ක්ලෝරින් පරමාණු දෙකක් සම්බන්ධ වෙනවා. එතකොට පුතේ මෙන්න මේකෙදී ක්ලෝරින් මවුල සංඛ්‍යාව වෙනස් වෙන්න අපිට ලැබෙන එකිනෙකට වෙනස් ඵල විශාල ප්‍රමාණයක් ලැබෙනවා. අන්න ඒක නිසා මෙන්න මේ ප්‍රතික්‍රියාව ඇතුලේ අපිට ඵල මිශ්‍රණයක් ලැබෙනවා. පැහැදිලිද? ඵල මිශ්‍රණයක් ලැබෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම මෙන්න මෙයාගේ යාන්ත්‍රණය අපි සාමාන්‍යයෙන් තියරි ක්ලාස් එකක ඇතුළේ සම්පූර්ණයෙන්ම ලියනවා. එතකොට මෙන්න මෙයා සහභාගී වන ප්‍රතික්‍රියාව තමයි මුක්ත කණ්ඩක ප්‍රතික්‍රියාව. පැහැදිලිද? එතකොට මෙයා මුක්ත කණ්ඩක ප්‍රතික්‍රියාවක් විදිහට සහභාගී වෙනවා. ඒ වගේම මෙයාගේ ක්ලෝරිනීකරණ යාන්ත්‍රණය අපි කියන්නේ ක්ලෝරිනීකරණ ප්‍රතික්‍රියාව කියන්නේ මුක්ත කණ්ඩක ආදේශ ප්‍රතික්‍රියාවක් කියලා අපි ගන්නවා. පැහැදිලිද? එතකොට මුක්ත කණ්ඩක ආදේශ ප්‍රතික්‍රියාවක් විදිහට මේක ගන්නවා. එතකොට මෙන්න මේ කරුණ ටික තමයි ඇල්කේනයක් සඳහා තියෙන්නේ. පැහැදිලිද? ඒක මේක මගින් මෙන්න මේ පියවර තුනම, ඒ කියන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියා තුන මගින් ඇල්කේන හදන්න පුළුවන්. මේ ප්‍රතික්‍රියා දෙක මගින් හරිද? ඇල්කේන වලින් ප්‍රතික්‍රියා විදිහට අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? තේරුණාද? හරි. ඊළඟට පුතේ අපි ඊළඟ කාරණේ විදිහට අපි කතා කරමු මෙයාගේ IUPAC නාමකරණය. එයාගේ IUPAC නාමකරණය කරනකොට හරිම ලේසි. මේක නාමකරණය කරනකොට අපිට මෙන්න මේ විදිහට යන්න පුළුවන්. මම උදාහරණයකට ගන්නම්. මෙන්න මෙයාව. මෙයා තමයි මගේ ව්‍යුහ සූත්‍රය. එතකොට මෙන්න මේ ඇල්කේනේ අපිට IUPAC නාමකරණය කරනවා. ඇල්කේනේ IUPAC නාමකරණය කරනකොට හොඳට මතක තියාගන්න පළවෙනි එක තමයි දිගම කාබන් දාමය තෝරනවා. දිගම කාබන් දාමය. ඊළඟට අංක 2 තමයි ආදේශිත කාණ්ඩ වලට අඩුම අංකය ලැබෙන පරිදි දිගම කාබන් දාමය අංකණය කරනවා. ආදේශිත කාණ්ඩ අඩුම අංකය ලැබෙන පරිදි කාබන් දාමයේ අංකණය. ඊළඟට අංක 3 තමයි මෙන්න මේ ආදේශිත කාණ්ඩ ඉංග්‍රීසි හෝඩිය අකුරු පිළිවෙලට හරිද නම් කරනවා. ආදේශිත කාණ්ඩ ඉංග්‍රීසි හෝඩිය අකුරු පිළිවෙලට නම් කරනවා. අකුරු පිළිවෙලට නම් කිරීම කරනවා. ඔන්න ඔය විදිහට අපිට කරන්න පුළුවන්. ඊළඟට ආදේශිත කාණ්ඩ ඉංග්‍රීසි හෝඩිය අකුරු පිළිවෙලට නම් කරලා ඊට පස්සේ අපිට හරිද ලියන්න පුළුවන් එයාගේ IUPAC නාමකරණය. උදාහරණයක් මෙන්න මෙහෙම බලමු. පළවෙනියට මම මෙයාගේ දිගම කාබන් දාමය පළවෙනියටම තෝරනවා. මෙයාගේ දිගම කාබන් දාමය වෙන්නේ කාබන් ප්‍රමාණය කාබන් ගොඩාරියක්ම එකට සෙට් වෙලා ඉන්න කොටස. එතකොට ඔයාලට පේනවා ඇති මෙයාගේ 1 2 3 4. එතකොට මෙයා තමයි මගේ දිගම කාබන් දාමය. එතකොට මෙන්න මෙයාගේ එළියෙන් මේ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා ගහක කඳට වටේට මෙන්න මේ විදිහට අතු බෙදලා තියෙනවා වගේ බෙදලා තියෙන කොටස් වලට අපි කියනවා මොනවද? ආදේශිත කාණ්ඩ කියලා. ඒතර මෙතන තියෙන ආදේශිත කාණ්ඩයක් විදිහට තියෙන්නේ CH3 කාණ්ඩය විතරයි. පැහැදිලිද? ඊට පස්සේ මෙන්න මේ ආදේශිත කාණ්ඩ වලට අඩුම අංකය ලැබෙන පරිදි කාබන් දාමය අපි ඉස්සෙල්ලාම තෝරනවා. හරිද? හරි. එතකොට බලන්න කාබන් දාමය අංකණය කරනකොට අපිට මේ
දෙපැත්තෙන් කැමති පැත්තකින් තෝරගන්න පුළුවන්. හැබැයි තෝරගන්නකොට හොඳට මතක තියාගන්න අපි ආදේශිත කාණ්ඩ වලට අඩු අංක ලැබෙන්න ඕනේ. එතකොට බලන්න මේ පැත්තෙන් ගත්තොත් 1 2 3 ආදේශිත කාණ්ඩයට බැඳෙන්නේ තුන්වෙනි කාබන්. හැබැයි මේ පැත්තෙන් ආවොත් මෙයාගේ 1 2 දෙවෙනි කාබන් තමයි මෙන්න මේ ආදේශිත කාණ්ඩය බැඳෙන්නේ. ඒක නිසා අපි අඩුම අංක ලැබෙන පරිදි මේ විදිහට කාබන් දාමය මේ දිශාවට අංකණය කරනවා. ඔන්නෝම අංකණය කරලා ඊට පස්සේ මොකද්ද කරන්නේ? මෙන්න මේ ආදේශිත කාණ්ඩ ඉංග්‍රීසියෝඩිය අකුරු පිළිවෙලට නම් කරනවා. එතකොට දැනට මේක ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන එක කාබන් කෙනයිනේ. එක ආදේශිත කාණ්ඩයනේ තියෙන්නේ. ඒක නිසා අපි යාව කෙලින්ම දක්වනවා. එයාව දක්වනකොට ඉස්සල්ලාම කොහොමද ලියන්නේ? දිගම කාබන් දාමේ ඒ ආදේශිත කාණ්ඩයේ බැඳිච්ච කාබන්ගේ අංකය ලියනවා. මොකද්ද ආදේශිත කාණ්ඩයේ බැඳිච්ච කාබන්ගේ අංකය? අංක 2. ඒක මෙන්න මේ විදිහට ලියනවා. ඊට පස්සේ අපි ඉරක් ගහනවා. හරිද? ඊට පස්සේ අපි ඉරක් ගහනවා. ඊට පස්සේ ආදේශිත කාණ්ඩයේ නම ලියනවා. CH3 කාණ්ඩයක් බැඳලා තියෙනවා නම් යාට අපි කියනවා මෙතිල් කියලා. එතකොට මේක 2 මෙතිල් කියලා කියනවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ආදේශිත කාණ්ඩ ටික නම් කරලා ඉවරයි. ඊට පස්සේ අපි මෙන්න මේ දිගම කාබන් දාමේ කාබන් ප්‍රමාණය ලියනවා. දිගම කාබන් දාමේ කාබන් ප්‍රමාණය කීයද? කාබන් 1 2 3 4යි කාබන් 4යි. කාබන් 4ට අපි ඉංග්‍රීසියෙන් කියනවා බියුට් කියලා. ඊට පස්සේ කිසිම ඉලක්කමක් දාන්නේ නැතුව මෙන්න මෙයාගේ ළඟින්ම හිඩසක්වත් තියන්නේ නැතුව මෙන්න මේ විදිහට බියුට් කියලා ලියනවා. ලියලා ඊට පස්සේ මෙයා ඇල්කේනයක් නිසා 9කට ANE ප්‍රත්‍යය එකතු කරනවා. පැහැදිලිද? එතකොට මෙන්න මෙයාගේ ව්‍යුහ සූත්‍රය IUPAC නාමකරණය කරොත් එයාගේ ඉන්නේ 2 මෙතිල් බියුටේන් කියලා එන්නේ. පැහැදිලිද? ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. තේරුණාද? හරිද? ඔය ආකාරයට අපිට ගන්න පුළුවන්. තව අපි එක උදාහරණයක් බලමු. තව උදාහරණයක් මෙන්න මේ විදිහට. CH3 C CH3 CH3 C CH3 H C CH2 CH3 CH2 CH2 CH3 මේ විදිහට එකක් ගමු. මෙයාගේ ඉස්සෙල්ලාම මොකද කරන්නේ? දිගම කාබන් දාමය පළවෙනියටම තෝරන්න බලන්න. කාබන් 1 2 3 4 5 6 7 එනම් මෙයා තමයි දිගම කාබන් දාමය. එයාව පළවෙනියට මෙන්න මේ විදිහට වට කරගන්න. වට කරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ආදේශිත කාණ්ඩ වලට අඩුම අංකය ලැබෙන පරිදි තෝරාගත් දිගම කාබන් දාමය අපි අංකණය කරනවා. එතකොට කාබන් 1 2 3 4 තියෙන්නේ මේ පැත්තෙන් ගත්තොත් 1 2. හරිද? එහෙනම් අඩුම අංකය එන්නේ මෙතනට. ඒ හින්දා මම යාව මේ පැත්තෙන් අංකණය කරනවා. 1 2 3 4 5 6 7 ඔන්න ඔය විදිහට නම් කරනවා. ඊට පස්සේ අපි බලනවා මේකේ තියෙන ආදේශිත කාණ්ඩ කවුද කියලා. මෙතන තියෙනවා මෙතිල් කාණ්ඩයක්, මෙතනත් මෙතිල් කාණ්ඩයක්, මෙතනත් මෙතිල් කාණ්ඩයක්, මෙතන තියෙනවා එතිල් කාණ්ඩයක්. කාබන් දෙකක් නම් එයාව අපි එතිල් කියලා දක්වනවා. මෙයා මෙතිල්. ඔන්න ඔය විදිහට දක්වන්න පුළුවන්. දක්වලා ඉවරලා අපිට පුළුවන් මොකද්ද? මෙයාගේ IUPAC නාමකරණය කරන්න. ඒකෙදී ඉංග්‍රීසි දැන් මෙයා ඔයාලට මේක පේනවා වෙන්න ඕනේ. මේක පේනවා ආදේශිත කාණ්ඩ දෙකක් තියෙනවා. එහෙනම් එයාව අපි A to Z වෙනකම් බලන්න ඕනේ. බලන්න A to Z වලට වෙනකම් බලනකොට M ට කලින් තමයි E තියෙන්නේ. ඒ හින්දා මේකේ එතිල් ඊට පස්සේ තමයි මෙතිල් හම්බෙන්නේ. ඒක නිසා අපි ඉස්සලාම එතිල්ව නම් කරනවා. හරි. බලනවා එතිල් ඉන්නේ දිගම කාබන් දාමේ කාබන් කීයද? අංක 4. ඒ හින්දා දෙනවා 4. ඊට පස්සේ ඉරක්. ඊට පස්සේ එතිල්. ඊළඟට අපි කරන්නේ මොකද්ද? 4 එතිල්. ඊළඟට මොකද්ද? තව ආදේශිත කාණ්ඩයක් තියෙනවා. ඒක නිසා නැවතත් ඉරක් ගන්නවා. අරගෙන ඊළඟට කවුද ඉන්නේ? මෙතිල්. ඔයාලට පේනවද? මෙතන මෙතිල් කාණ්ඩ 3ක් තියෙනවා. මෙතිල් කාණ්ඩ 3ක් තියෙනවා. එහෙනම් එයාව නාමකරණය කිරීමේදී අපි කොහොමද නම් කරන්නේ? මෙන්න මේ විදිහට. මෙතිල් කාණ්ඩ තියෙන සියලුම හරිද? මෙතිල් කාණ්ඩ තියෙන කාබන් දාමේ සියලුම කාබන් ප්‍රමාණය ඉස්සල්ලාම අංකණය කරනවා. ඒ කියන්නේ බලන්න මෙතන කාබන් ඉන්නවා. මෙතිල් කාණ්ඩ ඉන්නේ කාබන් 2 කියන එකේ. මෙතන මෙතිල් කාණ්ඩ ඉන්නේ කාබන් 3 කියන එකේ. හරිද? එහෙනම් මේකේ කොහොමද ලියන්නේ? කාබන් මෙතිල් කාණ්ඩේ ඉන්නවා කාබන් 2. හැබැයි එතන දෙකක් තියෙනවා. එහෙනම් මම ලියනවා මේ 2,2. 2,2 කියන එකේ තේරුම තමයි මෙතිල් කාණ්ඩ දෙකක්
කාබන් 2 කියන අංකය සහිත මේ කාබන් දාමේ ඒ කාබන්ගේ ඉන්නවා කියන එක. පැහැදිලිද? එතකොට මේ 2 කියන කාබන්ගේ මෙතිල් කාණ්ඩ දෙකක් තියෙනවා. ඒ වගේම 3 කියන කාබන්ගේ තව මෙතිල් කාණ්ඩයක් තියෙනවා. පැහැදිලිද? 3 කියන කාබන්ගේ තව මෙතිල් කාණ්ඩයක් තියෙනවා. එහෙනම් මේකේ තේරුම මොකද්ද? 2,2 කියන එකේ තේරුම මොකද්ද? මෙතිල් කාණ්ඩ දෙකක් කාබන් දෙකේ තියෙනවා. 3 කියන එකේ තේරුම මොකද්ද? මෙතිල් කාණ්ඩයක් 3 කෙනෙක් තියෙනවා. ඊට පස්සේ නැවතත් මේ විදිහට ඉරක් ගහලා කාබන් ඔක්කොම කීයද? 3යි. 3කට අපි කියනවා ට්‍රයි කියලා. ට්‍රයි මොනවාද ට්‍රයි? මෙතිල්. ට්‍රයි මෙතිල්. ඒ කියන්නේ මොකද්ද මේකේ තේරුම? මෙතන 1යි 2යි 3යි. ඒ හින්දා මොකද්ද කරේ? මෙතනට දැම්මා ට්‍රයි කියලා. මොනවාද තුනක් තියෙන්නේ? මෙතිල් කාණ්ඩ. ඒ හින්දා මෙතිල් කියලා දැම්මා. එහෙනම් 4 එතිල් ඉරක් 2,2,3 ට්‍රයි මෙතිල්. ඊට පස්සේ ඔන්න ආදේශිත කාණ්ඩ නියලා ඉවරයි. ඊළඟට දිගම කාබන් දාමයේ තෝරනවා. දිගම කාබන් දාමයේ කාබන් කීයද? ඔක්කොම 7යි. එයාට ඉංග්‍රීසියෙන් 7කට කියන්නේ හෙප්ට්. හෙප්ට්. ඒ හින්දා මෙතන ලියනවා හෙප්ට්. හරි. ඊට පස්සේ මේක මොකක්ද? ඇල්කේනයක්. ඒ හින්දා මෙයාට අපි ලියනවා ඒ. පැහැදිලිද? එහෙනම් මෙයා IUPAC නාමකරණය කිරීමේදී කොහොමද ලියන්නේ? 4 එතිල් 2,2,3 ට්‍රයිමෙතිල් හෙප්ටේන් කියලා අපිට ලියන්න පුළුවන්. පැහැදිලිද? මේ ආකාරයට අපිට ඇල්කේන IUPAC නාමකරණය කරන්න පුළුවන්.